ඉතින් යාළුවනේ අද අපි ගියා අපේ රටේ අතපය කඩාගත්ත දස දහස් ගණන් රෝගීන්ගේ අතපය සුව කරලා දුන්න ආදරණීය අම්මා කෙනෙක් හම්බ වෙන්න. ඉතින් මේ අම්මා ඉන්නේ කන්තලේ ප්‍රදේශයේ. මෙතුමිය විශාල රෝගීන් ප්‍රමාණයක් සුවපත් කරලා තියෙනවා. මෙතුමියගේ අරමුණ තමයි මෙවැනිම විදිහට රෝගීන් සුවපත් කරලා මේ සසර දුකින් එතර වෙන්න. අපි අහලා බලමු එතුමියගේ කතාව එතුමියගේම හඬින්. ඉතින් හැමෝටම ආයුබෝවන් කියනවා. අද අපිත් එක්කන් ඉන්නේ හෙළ වෙදකමෙන් ජීවිත දහස් ගණනක් සුවපත් කරපු අතපය කැඩුණු මිනිස්සුන්ගේ අතපය නැවත හදලා දුන්න අපේ අම්මා ලයිසා බේබි අම්මා. ඉතින් අම්මේ කොහොමද ජීවිතේ? මහත්තයා බොහොම දුෂ්කර මැද තමයි මම මේ ලෙඩුන්ගේ කාර්ය කරන්නේ. මගේ මුලින්ම මහත්තයා නෑ. තනියෙන් මගේ වයස දැන් අවුරුදු 72යි. අවුරුදු 72යි. ඔව්. ඉතින් අම්මා මේ වෙදකමට එන්නේ මොන කාලෙද? මං 77 අවුරුද්දේ තමයි කන්තලේ කසාද බැඳලා පදිංචිය ලැබුවේ. ඔව්. මුල්ගම එතකොට නුවරඑළිය දිස්ත්‍රික්කේ. නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඔව්. එතකොට දැන් අපි දන්නවා සමහර කෙල්ලෝ කාලේ මේ වගේ දේවල් කවුරුත් කරන්නේ නැහැ. ඇයි අම්මා මේ වගේ තැනකට ඒ කාලේ මේ වගේ වෙදකමට ආවේ අයියේ? මගේ පාරම්පරික මගේ සීයාගෙන් අම්මගෙන් ඉගෙනගත්තු සාත්‍රේ තමයි පුතේ මං මේ අද දක්වාම ගෙනියන්නේ. ඒ කියන්නේ අම්මා ඒ දවස්වල ඉගෙන ගත්තා. ඉගෙන මේකට ගත්තා. ආස කරාද මේ වෛද්‍ය ආස වෘත්තියට? කරා ගොඩාක් ආසාවෙන් තමයි මම මේ කැඩුම් බිඩුම් වෛද්‍ය සාත්‍රේ මගේ සීයාගෙන් මට අවුරුදු 17 ඉඳලා මං කසාද බඳින තුරුම අවුරුදු 21කින් මං කසාද බැන්දේ ඒ වෙනකන් ඉගෙන ගත්තා. අවුරුදු 21 වෙනකන් ඉගෙනගෙන අවුරුදු 17 ඉඳන් ඉස්සෙල්ලාම ලෙඩකුඩ ප්‍රතිකාර කරේ කොයි කාලේ වගේද? දෙකේ අවුරුද්දේ මට හරියට දිනේ මතක නෑ ළමෙක් වැටුණ ළිඳකට. ඔව්. මං කසාද බැඳලා ඇවිල්ලා මගේ ළඟ බෙහෙත් ඖෂධ මොකුත් තිබුණේ නෑ මහත්තයා. ඔව්. ඉතින් ඒ වෙලාවේ හැටියට ළිඳේ වැටිලා දකුණු අත 3ට කැඩුණා. දකුණු අත 3ට ගැටුණා. 3ට කැඩුණා. වැලිමිට පැන්නා. වැලිමිටට පහලින් අත කැඩුණා. වලලු කුරේ පැන්නා. තුම්පල එතන තමයි. ඒ තුම්පලට දැන් මගේ ළඟ බෙහෙත් මොකුත් නෑ. ඉතින් මම බැඳලා ආව අලුතනේ. ඔව්. කියන්නේ පළවෙනි ලෙඩාට තමයි මේ බෙහෙත් කරන්න යන්නේ. අල්ලවෙනිම එක්කෙනා. පළවෙනිම එක්කෙනානේ. ඔව්. ළමයට අවුරුදු 12යි. අවුරුදු 12යි. ළමයාගේ වයස අවුරුදු 12යි. ඔව්. ළමයා ළිඳේ වැටිලා අම්මා ගියා ගොයන් හදන්න ළමයා ළිඳේ වැටුණා. මං හැන්දෑවේ මාගාවට ගෙනාවා 4ට 5ට මොනවත් බෙහෙත් නෑ. මං දන්නා බෙහෙත් තියෙනවා බෙහෙත් මං හදාගෙන සකස් කරගෙන නෑ පුතේ ඒ වෙලාවට. ඔව්. ගත්තා තල තෙල් කුප්පියක් ගත්තා ඉඳුරු තෙල් කුප්පියක් ගත්තා වත්තේ වටපිට බැලුවා මං දන්න ඖෂධ දෙක තුනක් තිබුණා. මගේ මහත්තයාට කිව්වා මෙන්න මේ ටික මට කොටලා දෙන්න. මහත්තයා කොටලා දුන්නාද? ඔව්. මහත්තයා ඉතින් යාට දෙනුම නෑනේ. ඔව්. පළවෙනි පාරනේ කෙටුවා බෙහෙත් ටික මම පටි ටිකක් ඉරා ගත්තා අතපය සකස් කෙරුවා ලී කෑලි ටික ලැහැත්ති කරගත්තා ළමයට බෙහෙත් දැම්මා. ළමයට බෙහෙත් බෙන්දා. හොඳ වුණා. හොඳ වුණා. අපේ නැන්දම්මල පුදුම වෙනවා මේ ඔයා මේ වයසේදී මොකක්ද මේ ඉගෙන ගත්තේ. ඔව්. ඒ කියන්නේ නැන්දම්මලා දැනන් හිටියේ නෑ කසාද බැඳලා ගියාට කෙල්ල මේ තරම් වැඩෙක් කියලා. නැන්දම්මල දැක්කේ නෑ නැන්දම්මලා ඉතින් අනේ පුතේ පුළුවන් වෙයිද මේ ළමයා මේ සනීප කරන්න. එහෙම ඇහුවා. එහෙම අහනවාමයි. ඉතින් එහෙම ගිහිල්ලා ලෙඩ්ඩු අද වෙද්දී අම්මේ කොච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් සුවපත් කරලා ඇද්ද අම්මට නිකන් අපිට දල වශයෙන්? දල වශයෙන් නම් මහත්තයා කෝටියක් විතර වගේ. ඒ තරම් මිනිස්සු වෙනව නේද? ඔව් ඒ තරම් මගේ නාම ලේඛනේ අවුරුද්දකට බැලුවාම 4000යි 5000යි. මම ලියන්නේ නෑ. ඔව්. මෙඩිකල් ගන්නට ඕන කෙනෙකුට ලියනවා. ඒ අර මම ලියාගන්නේ නෑ. ලියාගන්නේ නෑ. ඔව්. ඉතින් ලියන්න අවශ්‍ය නෑ. ඒ ළමයින්ට ඕන නම් පොලිසියට, හමුදාවට, ඉස්කෝලේට ඕනෑම කෙනෙකුට ඕන නම් මම මයි පුතින් නාම ලිස්ට් එකේ නම ලියාගෙන මෙඩිකල් එක දවස් 14න්
ඉතින් අම්මේ මේ කාන්තාවක් විදිහට මේ දැන් අපි කියමුකෝ මේ සේවය කියලා. ඔබතුමිය සේවයක් කරන්න. ඇත්තටම ගරු සේවයක් කරන්නේ. මේ සේවය කරද්දී කාන්තාවක් විදිහට දැන් අපි දකිනවා කාන්තාව මේ වගේ වැඩ කරනවා අඩුයි. ඇත්තටම නැති තරම්. ඔබතුමියට මේක නිකන් කාලයක් කරගෙන යද්දී එපා වුනේ නැද්ද? දුෂ්කරතාවේ නැද්ද? මිනිස්සු මොනවා හරි කතන්දර ටිකක් කිව්වේ නැද්ද? කිසිම කතාවක් ආවේ නෑ මහත්තයා. ආවේ නෑ. නෑ. කිසිම කතාවක් ආවේ නෑ. කිසිම කෙනෙකුගේ අතපය අවහන්දි උනේ නෑ මේ වෙනකම්. මේ වෙනකම් උනේ නෑ. කාන්තාවක් විදිහට එහෙම අභියෝගයක් ඇවිල්ලාම නෑ. කවදාවත් ඇවිල්ලා. ඒ කියන්නේ වචනකින්වත් ඇවිල්ලා නෑ. නෑ. වචනකින්වත් ඇවිල්ලා ඇවිල්ලා නෑ. ඔව්. හමුදාවේ පොලිසියේ ඉස්කෝලේ සර්ලා නෝනලා ළමයි අතදරුවෝ වයසක අය ඉතින් බැරි අය වෙන වෙන තැන්වල ගිහිල්ලා බෙහෙත් බඳලා හස්ති හොඳට හදලා නැතුව ඇද වෙලා හස්ති පැනලා කටු කුඩු වෙලා ඉන්න අය තමයි මට හම්බ. අම්මා එතකොට දැන් ඕනෑම වයසක අයකට තාම බෙහෙත් කරනවා. තාම කරනවා. එතකොට මේ බෙහෙත් ඖෂධ අම්මම හදා ගන්නවද වත්තේ? මම වත්තේ හදා ගන්නවා. සල්ලි වලට බෙහෙත් අඳුරන කට්ටියට කියලා ගෙන්න ගෙන්නගෙන මම්ම තමයි මේ කොටලා අඹරලා තෙල් හිඳලා සියල්ලක්ම මට කවුරුවත් කරලා දුන්නට ඒක පිළිවෙලට පදමට එන්නේ නෑ. ඔයාගේ අතින්ම කරගන්න ඕනේ නේද? මගේ අතින්ම කෙරුවොත් තමයි මට ඒක හිතට සුවර. ඔව් හිතට සුවර. ඉතින් අම්මේ දැන් අපිට අම්මගේ පරම්පරාවෙන් ආපු මේ උරුමය ඉස්සරහට කාට හරි දැන් දීලා තියෙනවද? ඔව් මගේ මල්ලි ගැනත් කියන්න විස්තරය. මගේ මල්ලිට අවුරුදු 52යි 60යි වයස මගේ මල්ලිට. මගේ මල්ලි ක්‍රියාපදිංචිය ගත්තා. එයා වෙදකම් කරනවා. එයාට හස්ති හදන්න තේරෙනවා. බෙහෙත් ඖෂධ දන්නවා. එයා කොහෙද අම්මේ බෙහෙත් කරන්නේ? 95. අන්තලේම 95 නේද? දැන් කුඹුරේ ගියා දැන් එන්නත් බැරි නෑ. එහෙම නේද? එතකොට අක්කයි මල්ලි දෙන්න දැන් ලෙඩ්ඩු සුවපත් කරගෙන ඉන්නවා. ඒක ඇත්තටම මානසිකව ඔබතුමිය ඇත්තටම කොච්චර සතුරු වෙනවද මේ වගේ දෙයක් තමන්ගේ ජීවිත කාලය පුරා කරපු එක ගැන? මහත්තයා මගේ අදහස මේ සංසාරේ ගොඩ යෑමට මට සිහි කල්පනාව තියෙන තාක්කල් මං සිය සමාදන් වෙනවා. මේ වෘත්තිය කරනවා. මගේ හුසුම යන තාක්කල් පුළුවන් තාක්කල් ඔබතුමිය පිහිට වෙනවා. ලෙඩුන්ට පිහිට වෙනවා. ඉතින් ඇත්තටම අපි අම්මට දීර්ඝායුෂ පතනවා. මොකද අම්මලා වගේ මිනිස්සු මේ බිමේ දිගු කාලයක් ජීවත් වෙන්න ඕන. මොකද තව මේකේ ඕනෑ තරම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න. අපි දන්නවා ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් අපේ හෙළ පාරම්පරික වෙදකම තරම් මිනිස්සුන්ට ඇත්තටම සුවපත් වෙනවා අඩුයි. ගොඩක් තැන්වල අපි දන්නවා ඉංග්‍රීසි බෙහෙත් කරලත් ඒක ලියාගෙන ඇවිල්ලා ගන්නවා පුතේ බෙහෙත්. අම්මා දන්නවද නේද? ඔව් ඒ කියන්නේ හමුදාවේ පොලිසියේ අපේ සිවිල් දරුවෝ අතපය කැඩෙනවා. හදිස්සියට හොස්පිටල් එකට යනවා. ආපහු එනවා. බෙහෙත් බඳලා සුවපත් කරනවා. ඔව්. ඉතින් අම්මා අපි අම්මට බුදු සරණයි කියලා අපේ වැඩේ නිමා කරනවා. ඇත්තටම බොහොම ස්තුතියි මෙවන් සේවයක් කරාට. අම්මට මොන හරි අවසාන වශයෙන් කියන්න තියනවාද? මයි පුතේ මගේ අදිස්ථානේ මං කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් මිදීමට තමයි පුතේ මම මේ මගේ වෘත්තිය කරන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි.